හරි. අපි යන් අපේ පළවෙනි ගැටලුවට බලන්න. දරුවන් කිහිප දෙනෙකු කුඩා ගණක යොදාගෙන විශාල ගණක නිර්මාණය කිරීමේ නිරත වූහ. එහිදී පළමු අවස්ථාවේ නිර්මාණය කළ ගණකයේ රූපය පහත දැක්වේ. මේ තියෙන රූපය. ඒ අනුව දෙවන සහ තුන්වන අවස්ථාවන් වල නිර්මාණය වූ විශාල ගණකවල තිබූ කුඩා ගණක ගණන පිළිවෙලින් නැති පිළිතුර තෝරන්න. අපිට කියනවා ළමයි ටිකක් එකතු වෙලා පොඩි ගණක පාවිච්චි කරලා විශාල ගණක හැදුවලු. එයාලා පළවෙනි අවස්ථාවේදී නිර්මාණය කරපු ගණකය තමයි මේ තියෙන්නේ කියලා. අපෙන් අහන්නේ දෙවනි සහ තුන්වන අවස්ථාවල හදපු ගණකය කියන්නේ විශාල ගණකයේ තිබ්බ කුඩා ගණක ගණන පිළිවෙලින් තියෙන පිළිතුර තමයි අහන්නේ මේ තුනෙන් මොකද්ද කියලා. හරි. අපි ඉස්සෙල්ලාම දන්නවා මෙතන ගණකයක් කියලා කියන්නේ ත්‍රිමාන හැඩයක්. ඒ කියන්නේ දිගක් පළලක් වගේම උසක් නැත්තම් ගැඹුරක් තියෙන රූප තමයි ත්‍රිමාන රූප කියලා කියන්නේ. ද්විමාන කිව්වොත් ද්විමාන කියන්නේ මානයන් දෙකයි තියෙන්නේ. දිගක් පළලක් විතරයි තියෙන්නේ. හැබැයි ත්‍රිමාන රූපයක තියෙනවා දිග පළල ඊට අමතරව උස තියෙන්න ඕනේ. එහෙනම් මේ ගණකයේ තියෙනවා දිගක් අපි කියමුකෝ මේ පැත්ත දිග කියලා. එහෙම වුණොත් තව පළලකුත් තියෙනවා මේ පැත්තට උසකුත් තියෙනවා. එහෙනම් අපි ගත්තොත් මෙතන මෙයා දිග අතට තියලා තියෙනවා කුඩා ගණක දෙකක්. 1යි 2යි දිග අතට. පළල අතටත් තියලා තියෙනවා 1යි 2යි. උස අතටත් තියෙන්නේ 1යි 2යි. එහෙනම් දිග අතට 2යි පළල අතට 2යි උස අතට 2යි තියලා හැදුවා නම් මෙයාට ගිහින් තියෙනවා කුඩා ගණක මේ අතට 2යි උස අතින් දිග පළලට 2යි උසිනුත් වැඩි කරොත් 2 වැඩි කිරීම 2 තමයි මේ විශාල ගණකයට පළවෙනි අවස්ථාවේ කුඩා ගණක ගිහින් තියෙන ප්‍රමාණය. කියන්නේ මේ ප්‍රමාණයක කුඩා ගණක පාවිච්චි කළා තමයි මේ විශාල ගණකය හදලා තියෙන්නේ. එහෙනම් 2 2 4යි 4 2 8යි. දැන් බලන්න මෙතන හරිද කියලා. අපි ගණන් කරලා බලමු. අපිට ඉස්සරහෙන් පේනවා බැලුමටම කුඩා ගණක 4ක්. ඒ 4 වගේ තව 4ක් ඒ විදිහටම පිටිපස්සෙන් තියෙනවා. එහෙනම් 8ක් ගිහින් තියෙනවා මෙතන විශාල ගණකේ හදන්න. අපෙන් අහන්නේ දෙවන සහ තුන්වන අවස්ථාවේ. එහෙනම් දෙවනි අවස්ථාවේදී මොකද වෙන්නේ? අපි ගමු. දෙවනි අවස්ථාවේ මෙතන දිග අතර තව කුඩා ගණකයක් වැඩි වෙනවා. ඒ කියන්නේ 1යි 2යි මෙතනින් එහාට තව ගණකයක් එකතු වෙනවා. ඒ වගේම පළල අතටත් 1යි 2යි 3යි. ඒ කියන්නේ පළල අතර තව මේ වගේම 3ක් එකතු වෙනවා. උස අතටත් මොකද ගණකයක් කිව්වොත් දිගයි පළලයි උසයි සමාන වෙන්න බෑ. එහෙනම් දිග අතට 3යි නම් පළල අතට 3යි උස අතටත් 3යි. එහෙම වුණොත් මෙයාට යනවා 3 වැඩි කිරීම 3ක් කුඩා ගණක. එහෙම බැලුවොත් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. එහෙනම් මෙතන දෙවැනි අවස්ථාවේදී 27ක් යනවා. මෙතනදිම අපිට උත්තරේ මේ තුනෙන් බැලුවොත් පේනවා 27 තමයි දෙවැනි අවස්ථාවේ ගිහිල්ලා තියෙන්නේ කියලා. අපි කෝකටත් මේ තුන්වෙනි අවස්ථාවේ 64ක් ගිහිල්ලා තියෙනවද කියලා බලමු. දෙවැනි අවස්ථාවේ කැට 3යි නම් තුන්වෙනි අවස්ථාවේදී කැට 4ක් දිගට තියෙන්න ඕනේ. කැට 4ක් මෙයා දිගට පාවිච්චි කරා කියන්නේ අනිවාර්යෙන් පළලටත් 4ක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් උසටත් 4ක් පාවිච්චි කරන්න වෙනවා. 4 3 4 වරක් 4 16යි 16 ඒව 4ක් 64යි තමයි. එහෙනම් 27යි 64යි තමයි පිළිවෙලින් ගත්තොත් උත්තරේ එන්න ඕනේ. කියන්නේ කුඩා ගණක දෙවෙනි අවස්ථාවේදී 27ක් ගිහින් තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී 64ක් ගිහින් තියෙනවා. අපි යන් ඉක්මනට ඊළඟ ගැටලුවට. කොඩි වැලක තිබූ කොඩි ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු මෙහි ඇති ආකාරයට සංකේත ඇසුරෙන් දක්වා ඇත. අපිට මේ කොඩි වැලේ තිබ්බ කොඩි පිළිබඳව තොරතුරු මේ සංකේත කියන්නේ මේ ඊතලෙත් එක්කනේ මේ සංකේතය පාවිච්චි කරලා තියෙන්නේ ඊතලේ. ඊතලෙත් එක්ක විස්තර දීලා තියෙනවා. මේ අනුව වැඩියෙන් මැත්තේ කුමන වර්ණයෙන් යුත් කොඩිද කියලා අපෙන් අහන්නේ. හරි. මෙතන අපිට කියනවා මේ අඩුයි වැඩි කියන වචන දෙක අතර සම්බන්ධය දීලා තියෙන්නේ මෙන්න මේ ඊතලෙන්. ඊතලයේ මේ හිස තියෙන්නේ වැඩි පැත්තට. වැඩි අඩුයි. දැන් මෙතනදී ඒකම අනිත් පැත්ත ගිහිලා තියෙන්නේ. මේ බලන්න අඩුයි වැඩි පැත්තට ඊතලයේ හිස. එහෙනම් මෙතන අපිට මෙතන දෙකක් වගේ දීලා තිබ්බට මේ තොරතුරු වල මේ තියෙන්නේ එකම එක. හැම වෙලෙම වැඩි පැත්තට තමයි ඊතලයේ හිස ගිහින්
තියෙන්නේ. අපිට කියනවා කහ පාටට වඩා කොළ පාට වැඩිලු. මොකද වැඩි කියලා කියන්නේ මෙන්න මේ ඊතලයේ හිස තියෙන නිසා. එහෙනම් කහ පාටට වඩා කොළ පාට වැඩි. ඊට යටින් කියනවා කහ පාට රතු පාටට වඩා වැඩි. මෙතන ඇයි ඊතලයේ හිස තියෙන්නේ කහ පැත්තට. එහෙනම් කහ පාට වැඩි රතු පාටට වඩා. එහෙන් බැලුවොත් කහයි කොළයි අපි ඉස්සෙල්ලාම ලියාගමු මේ පිළිවෙලට. ඒ කියන්නේ අඩු පැත්තේ නම් වැඩි පැත්තට. අපි මෙතනින් ලියාගමු. කහට වඩා ඊතලයේ තියෙන කොළ පැත්තටනේ. ඉතින් මදි වෙයි සමහරට අපි කොයන්න විතරක් ලියාගමු. හරි. මේක උඩින්ම ලියාගමු කොළ. ඊළඟට අපිට කියනවා කහ රතු පාටට වඩා වැඩි. ඒ කියන්නේ කහ වැඩි රතු පාටට නම් රතු වෙන්න ඕනේ මේ පැත්තෙන්. අඩු පැත්තට තමයි රතු වෙන්නේ. එහෙනම් රතු වලට වඩා කහ වැඩි. එහෙම බැලුවොත් අඩු පැත්තේ නම් වැඩි පැත්තට මේ තියෙන්නේ රතු කහ කොළ තමයි වැඩිම. මේ අනුව වැඩිම මැත්තේ එහෙනම් කොළ පාට කොඩි. හරි. අපි යන් ඊළඟ ගැටලුවට. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදා තිබුණේ සිමෙන්ති වැලි ගල් 1 අණු 2 අණු 3 අනුපාතයට. අනුපාතය කියවන්නේ 1 අණු 2 අණු 3 අනුපාතයට. එම කොන්ක්‍රීට් මිශ්‍රණයේ මුළු තාච්චි ගණන 48ක් නම් ඒට යොදාගෙන ඇති වැලි තාච්චි ගාන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. මේ කියන විදිහට සිමෙන්ති එකක් පාවිච්චි කරනකොට වැලි දෙකක් පාවිච්චි කරලා ගල් 3ක් පාවිච්චි කරලා තමයි මේ මිශ්‍රණය හදන්නේ. කියන්නේ මේ මිශ්‍රණය තාච්චි 8කින් හැදුවොත් 8කින් නෙමෙයි 6කින් 6කින් හැදුවොත් මොකද 1යි 2යි 3යි එකතු කරාම 6යි 6කින් හැදුවොත් එකක් තියෙන්නේ වැලි සිමෙන්ති දෙකක් වැලි 3ක් ගල්. එතකොට තමයි මේ 6 හැදෙන්නේ. එහෙනම් 48ක් නම් මේ මිශ්‍රණයේ තියෙන මුළු තාච්චි ගාන අපි 48 6න් බෙදුවොත් අපිට පුළුවන් හොයාගන්න 48 6 වරක්කට 48යි ඉතුරු වෙන්නේ නැහැ. හරි. එහෙමනම් මෙතන මේ එකක් තමයි 8ට සමාන වෙන්නේ. මොකද මෙතනදී කියනවා සිමෙන්ති 1යි වැලි 2යි ගල් 3ක් පාවිච්චි කරලා තමයි මේ මිශ්‍රණය හදන්නේ. එහෙනම් මෙතන 48ක් මුළු තාච්චි ගණන තියෙනවා නම් සිමෙන්ති තමයි 8ක් පාවිච්චි කරලා තියෙන්නේ. එකක් සමානයි 8ට. එහෙනම් මේ දෙකක් සමාන වෙන්නේ 8 ඒවා දෙකක් 16යි. අපි මේක දැනට මකාගමු. එහෙනම් ඊළඟට 3ක් කියන්නේ 8 වරක් 3 24යි. එහෙනම් මෙතන මුළු තාච්චි ගාන 48ක් නම් එතන තියෙන අනුපාතය තමයි මේ 8 අණු 16 අණු 24. එහෙන් බැලුවොත් මුළු තාච්චි ගාන 48ක් නම් මැද තියෙන්නේ සමාන වෙන්නේ දෙක සමාන වෙන්නේ වැලි වලටනේ. වැලි තාච්චි ගාන 16ක් වෙනවා. මේ තියෙන්නේ නිවැරදි පිළිතුර. හරි. අපි යන් ඉක්මනට 4 වෙනි ගානට. ලලිතා උදෑසන රැකියාවට යන විට තම බිත්ති ඔරලෝසුවේ වේලාව 3:48 ලෙස සටහන් වී තිබුණේ. නමුත් රැකියා ස්ථානයට ගොස් එහි වේලාව බලන විට එය පෙරවරු 9:22 ලෙස සටහන් වී තිබුණේ. ඇගේ නිවසේ ඔරලෝසුව ඇයට පෙනී තිබුණේ කැඩපතකින් නම් ඇයට ගමනට ගත වූ කාලය විය හැක්කේ කියලා අපිට උත්තර තුන දීලා දිනවා. ලලිතා උදේ වැඩට යනකොට ඔරලෝසුවෙන් වේලාව බලනවා කියලා හිතලා වේලාව බලලා ගිහින් තියෙනවා. හැබැයි බලලා තියෙන්නේ කැඩපතකින්. කියන්නේ කණ්ණාඩියෙන් තමයි මෙයා ඔරලෝසුව දැකලා තියෙන්නේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් දැකලා තියෙන ඔරලෝසුවේ තියෙන වෙලාවේ අනිත් පැත්ත. එයා වැඩට ගිහින් බලනකොට වෙලාව පෙරවරු 9:22යි. එහෙනම් එයාට කොච්චර වෙලාවක් ගිහින් තියෙනවද වැඩට යන්න කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අපි ඉස්සලම හොයාගමු ඇත්තටම ලලිතා වෙලාව දකින්නකොට දැකලා තියෙන්නේ කීයද කියලා. අපි මෙතනින් යනගමු ඔරලෝසුවක්. මොකද මෙයා කැඩපතකින් දැකලා තියෙන්නේ. ඔරලෝසුවේ මෙතනින් උඩයි මාක් කරගමු. උඩ 12 යටින් 6 තියෙනවා. මේ පැත්තෙන් 3 තියෙනවා. මේ පැත්තෙන් 9 තියෙනවා. මේ අතරමැද තියෙනවා 1යි 2යි. මේ අතරමැද තියෙනවා 4යි 5යි. මේ අතරමැද තියෙනවා 7යි 8යි. මේ අතරමැද තියෙනවා 10යි 11යි. මෙයා දැකලා තියෙන 3:48යි කියලා තමයි වෙලාව. ඒ කියන්නේ 3:48යි කියන්නේ මේ 4ට ළඟනේ.
4ට තව විනාඩි 12යි තියෙන්නේ. එහෙනම් පැය කටුව ගිහින් තියෙන්න ඕනේ මේ 3යි 4යි මැද. හැබැයි 4 මේ ආසන්නයට ගිහින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 4ට චුට්ටක් කලින් තමයි මේ පැය කටුව තියෙන්නේ. ඊට පස්සේ 48 කියන්නේ 9 දන්නවා අපි 45යි මිනිත්තු 10 නම් 50යි මිනිත්තු. එහෙනම් මේ අතරතුරත් තව 3ක් 45 නම් 46 47 48 කියන්නේ මෙතෙන්න විනාඩි 3ක් ගිහින් තියෙන්න ඕනේ 9ත් 10ත් අතර. එහෙනම් මේ හරියට තමයි පැය කටුව තියෙන්නේ. දැන් අපි හොයාගමු මෙයා ඇත්තටම මේ 3:48යි කියලා දැකපු වෙලාවේ ඇත්තටම කීයද කියලා. හරි. අපි ඔර්ලෝසුවකින් දකිනවා කියන්නේ මේකේ හරියටම අනිත් පැත්ත තමයි අපි දැකලා තියෙන්නේ. කියන්නේ මේ පැය කටුව තියෙන විදිහටම දිශාව මාරු වෙන්න ඕනේ. මිනිත්තු කටුව තියෙන විදිහටම දිශාව මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ 3යි 4යි තියෙන මේ පැය කටුව ඒ ප්‍රමාණයෙන් වෙන්න ඕනේ. එයාගේ දැන් මෙතන තියෙන දකුණු පැත්තේනේ වම් පැත්තට එන්න ඕනේ. එහෙනම් අපි මෙතනින් නම් බලමු. මෙතනින් නම් බැලුවොත් පැයයි 2යි තව චුට්ටක් يعني 3යි 4යි මැද තමා තියෙන්න ඕනේ. එහෙනම් මෙතනින් නම් බැලුවොත් පැයයි 2යි මේ 8යි 9යි අතර මැද තමා තියෙන්න ඕනේ. يعني 8 පොඩ්ඩක් පහු වුණ ගමන් පැය කටුව තියෙනවා මෙන්න මේ හරිය වගේ. දිශාව තමා තියෙන්නේ. පැය කටුව ඝනකමට ඇඳා. මිනිත්තු කටුවත් එහෙමයි. එයා යනවා දිශාව මාරු කරලා දකුණු පැත්තට. හැබැයි යන්නේ මේ තියෙන ප්‍රමාණයෙන්ම තමයි. මේ පැත්තේ නම් බැලුවොත් පැයයි 2යි තව මිනිත්තු 2ක් නේ 10ට අඩු. ඒ මොකද 48 කියන්නේ මේ පැත්තේ නම් මෙතන මිනිත්තු 5ක් නේ තියෙන්නේ 9ත් 10ත් අතර. මේ පැත්තේ නම් 3යි. මෙතනින් නම් ගත්තොත් 10ට මිනිත්තු 2යි අඩු. එහෙනම් මේ පැත්තේ නම් ගියොත් පැයයි 2යි කියන්නේ පැයක් මේ 1 2 3 කියලා තියෙන්නේ පැයනේ. එහෙනම් මිනිත්තු වලින් ගත්තොත් නම් 12ක් තමයි යන්නේ. 5යි 10යි මෙන්න මේ හරියේ 10 පැනලා මිනිත්තු 2ක් විතර ගිහින් තියෙනවා 12 ළඟට. එහෙනම් 8යි 12ට තමා මෙයා මේ 3:48යි කියලා රැවටිලා තියෙන්නේ. එහෙනම් 8යි 12 තමයි නම් ඇත්තම වෙලාව. මෙයා ඔෆිස් එකට ගිහින් බලද්දි වෙලාව 9:22යි නම් අපිට 9:22න් අඩු කරගත්තොත් 8:12 අපිට හොයාගන්න පුළුවන් කොච්චර වෙලාවක් ගිහින් තියනවද කියලා. 2න් 2ක් 0යි 2න් 1ක් 1යි 9න් 8ක් පැය වලින් අඩු වෙන්නේ පැයයි. එහෙම වුණොත් පැයකුත් මිනිත්තු 10ක් ගිහින් තියෙනවා මෙයාට ඔෆිස් එකට යන්න. හරි. අපි යන් ඊළඟ ගානට. පහත දී ඇති රූපයෙන් පෙනෙන්නේ ඝන වස්තු කිහිපයක් තබා ඇති ආකාරයයි. ඝන වස්තු කියන්නේ මෙතන තියෙන්නේ සිලින්ඩරාකාර හැඩ. හරි. රූපයෙන් පෙනෙන පරිදි උඩ සිට රූපයේ දෙස බැලුව විට පෙනෙන ආකාරය වන්නේ. මෙතන නම් ඔයාලට ගණිත ගැටලු මුකුත් නැහැ. ඔයාලට බලලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මෙතන කුඩා සිලින්ඩරේ ගත්තොත් තියෙන්නේ ලොකු සිලින්ඩරේ මුහුණතේ මේ සිලින්ඩරයක් හැදෙන්නේ මෙහෙම වෘත්තාකාර හැඩතල දෙකක් එකතු වෙලානේ. එතකොට මේ වෘත්තේ මේ මුහුණත තියෙන වෘත්තාකාර මුහුණතක් එහෙම වුණොත් මේකේ හරි මැද තව වටේට ඉඩ තියෙනවා. මෙයා මේ වෘත්තයේ මේ කෙළවරවල වලට ඇවිල්ලා නැහනේ. දැන් බලන්න මේ රූප සටහන් දෙකේ මෙතන කෙළවරට ඇවිල්ලා මෙතනත් මේ කෙළවරට ඇවිල්ලා මේක තමයි මෙයා කෙළවරකට ඇවිල්ලා නැති රූප සටහන තියෙන්නේ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙතන උඩින් බලනවා කියන්නේ ඔයාලට තියෙනවා විෂය නිර්දේශය ඇතුලේ ගණන් වලදී ඉගෙන ගන්න තියෙනවා ගණිතයේ කොටසේදී සැලැස්මයි ඉදිරි පෙනුමයි පැති පෙනුමයි. දැන් මේ උඩින් බලනවා කියලා කියන්නේ සැලැස්ම තමයි මේ රූප සටහනේ උඩින් බලනකොට පෙනෙන. අපි හිතමුකෝ අපි අඳිමු ඝනකයක් හරි ඝනකාභයක් හරි මේකෙදි උඩින් බැලුවොත් පේන්නේ සැලැස්ම ඇත්තටම චතුරස්‍රයක්. ඒක සමචතුරස්‍රයක් වෙන්න පුළුවන් ඍජුකෝණාස්‍රයක් වෙන්න පුළුවන්. කොහොම හරි හතරස් හැඩයක් තමයි උඩින් බැලුවොත් පේන්නේ. ඉදිරි පැස්ස පෙනුමෙන් බැලුවොත් මෙයාට පේන්නේ ඉදිරි පෙනුම කියන්නේ මේ පැත්තෙන්. ඒත් මේක තමයි ඉදිරිපස පෙනුම ඉදිරි පෙනුම. පැති පෙනුම කියන්නේ ඒත් මෙතනදී නම් මෙන්න මෙහෙම හැඩතලයක් ඇතුලේ මේ පැත්තෙන් තියෙන්නේ.
ඒක තමයි පැති පෙනුම. අපි ඒක මේ සම්පූර්ණ පාඩ කරමු. මේ සම්පූර්ණයෙන් පාඩ කරලා තියෙන්නේ පැති පෙනුම. එහෙනම් මේකේ ඉදිරිපස පෙනුම උඩින් බැලුවාම තමයි සැලැස්ම. එහෙනම් මෙතන ඇත්තටම මේ අහන්නේ උඩ සිට බැලුවා කියන්නේ මේකේ සැලැස්ම මොකද්ද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙතන තමයි සැලැස්ම තියෙන්නේ. ඉතින් අපි අද හැදුවෙත් ශිෂ්‍යත් විභාගයට අහන්න පුළුවන් විදිහේ ගණිත ගැටලු පහක්. අපි හෙටත් මේ වගේ ගැටලු පහක් කතා කරමු. ජූනි 2 වෙනිදා ඉඳන් අපි බදාදරයි බ්‍රහස්පතින්දටයි ගණිත ගැටලු 20 ගානේ කතා කරනවා. දවස් දෙකට 40ක්. එහෙම වුණොත් සඳුදාට පළවෙනි කොටසක් කරනවා අපි පාස් පේපර් එක. අඟහරුවාදාට පාස් පේපර් එක දෙවෙනි කොටසක් කතා කරනවා. සිකුරාදාට මේ සති සිකුරාදා සිංහල කතා කරොත් ඊළඟ සති සිකුරාදා ඉංග්‍රීසි. ඊට පස්සේ සිකුරාදා අපි කතා කරනවා දෙමළ. ඒ විදිහට මාරුවට කතා කරනවා. එතනදී අපි කතා කරන්නේ මේ ශිෂ්‍යත් විභාගයට අහන ඔයාලට විෂය නිර්දේශ තියෙන සිංහල ඉංග්‍රීසි දෙමළ මේ භාෂාවන් තුනේ තියෙන කොටස් විතරයි. කියන්නේ වචනයි සිංහල වලදී නම් අක්ෂර වින්‍යාසය තව ව්‍යාකරණ කියන්නේ ව්‍යාකරණ නෙමෙයි. ඔයාලට රචනාවකට ඕන කොටස් තියෙනවා. ඒව ගැනත් කතා කරමු. ප්‍රස්තාව පිරුළු තියෙනවා. ඒ වගේ සිංහල වල කොටස් ගොඩක් තියෙනවා. ඉංග්‍රීසි වලදී දෙමළ වලදී ඔයාලට අහන්නේ වචන සහ වාක්‍ය විතරයි. ඒව කතා කරනවා සිකුරාදාට. ඉතින් මේ ගෲප් එකට ජොයින් වුණොත් ඔයාලට මේ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. යට තියෙන නම්බර්ස් වලින් එකට කතා කරන්න. එහෙම නැත්නම් යටින් ලින්ක් එක දාන්නම් මම. ඒ ලින්ක් එකෙන් අපේ WhatsApp ගෲප් එකට ජොයින් වෙන්න. එහෙනම් අපි හෙට හම්බෙමු හවස 5ට මේ වගේ ගණිත ගැටලු පහකින්. ආයිබෝන්.